A-level විභාග කියන්නේ එක ලකුණෙන් දෙකෙන් තමන්ගේ මුළු ජීවිතේම තීරණය වෙන විභාගයක්. ඉතින් O-levelුත් ඒ වගේ තමයි. ඉතින් මේ විභාග දෙක ලියන අවස්ථාවේ අපිට ඉතිරි වෙන අන්තිම තප්පරයේ අන්තිම විනාඩිය කියන්නේ ඊටාම තීරණාත්මක මොහොතක්. ඉතින් මේ තීරණාත්මක මොහොත හරියටම කළමනාකරණය කරගන්න ඔයාගේ පෑන හරිම වැදගත් සාධකයක් වෙනවා. ඉතින් ඔය විභාගයට අරන් යන පෑන මෙන්න මේ විදිහට හදාගෙන අරගෙන යන්න. එතකොට ඔයාගේ විභාගේ කාලය ඉතුරු කරගෙන ඔයාට ඊටම සාර්ථකව උත්තර ටික ලියන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඔයා ගෙනින පෑන මෙන්න මේ වගේ සෙන්ටිමීටරයක් විතර ලියලා ඒක අතට හුරු කරගත්ත පෑනක් ඔයා අරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ පෑන ලියාගෙන එනකොට මෙන්න මේ ක්ලිප් එක ළඟට තීන්ත ඉවර වෙගෙන එනවා නම් මේ පෑන අයින් කරන්න. ඒ කියන්නේ ඒක ගෙදරින් තියලා වෙන වැඩකට ඔයා යොදා ගන්න විභාගයට අරගෙන යන්න එපා. මොකද මේ අන්තිම තීන්ත ටික ඔයා ලියද්දී ඒකෙන් තීන්ත වැඩියෙන් එන්න බලනවා. ඒ කියන්නේ ඔයාගේ පේපරේ තදට ලියවෙන්න සහ තීන්ත ඩොට් හිටින්න ඒකෙන් පුළුවන්. ඉතින් ඒකින්ද මේ පෑන විභාගයට ගෙනියන්න එපා. ඒ වගේම තමයි ඔයා මේ වගේ පෑන් හදාගනිද්දී මේ වගේ පෑන් 10ක් වගේ හදාගන්න විභාගයට අරගෙන යන්න ලෑස්ති කරගන්න. විශේෂයෙන්ම ඔයා මේ ගෙනියන පෑන ඔයා ගතට සැහැල්ලු පහසු පෑනක් පහසුවෙන් හසුරවන්න පුළුවන් වේගෙන් ලියන්න පුළුවන් පෑනක් වෙන්න ඕනේ. ඉතින් බර පෑන් එක කෑලි සෙට් කරලා තියෙන පෑන් ඒ වගේ දේවල් අරගෙන යන්න එපා. මොකද මේ විභාගෙදී ඔයාට ඉතුරු වෙන අන්තිම තප්පරේ අන්තිම විනාඩිය පවා ඔයාට වැඩි ලකුණකට යන්න හේතුවක් වෙන නිසා. ඉතින් අනිත් කාරණාව මේ වගේ විනිවිද පේන්නේ නැති පෑන් තියෙනවනේ. එන්න මේ වගේ පෑනුත් ඔයා අරගෙන යන්න එපා. මොකද මේ වගේ පෑන් අරගෙන යන්නේ කොට අසාධාරණයක් අවාසියක් වෙනවා. ඔයා දන්නේ නැහැ මේක කොච්චරක් තීන්ත තියෙනවද? කොච්චරක් තීන්ත ඇතුළේ ඉවර වෙලාද? මේක හදිසියෙ ලියවෙන්නේ නැතුව ගියොත් කුරුටු ගගා ඉඳී යන්නේ මේක ඇරලා බලන්න වෙයි තීන්ත ඉවරද කියලා. ඉතින් ඔය වගේ දේවල් වලට ඔයාගේ විනාඩියක් තප්පරයක් හරි නාස්ති වෙනවා කියන්නේ ඒක එච්චර හොඳ කාරණයක් නෙවෙයි. ඉතින් මම මේ කියපු ටිප් එක ඔයා අනුගමනය කරලා බලන්න ඔයාලට පුළුවන් මේ වගේ විභාගෙදී ඔයාට හොඳ ලකුණකට යන්න. ඒ වගේම සාර්ථකව විභාග ලියන කාලය තුලදී කාලය කළමනාකරණය කරගන්න.